මේක සුපිරි බිරියානි කියන්නේ. ශ්‍රීවිල් එකට නැගකට පස්සේ මේ වයසට යනකම් පුට්ටු ටික. ඒ වගේ තමයි මුන්ට බලය දුන්නට පස්සේ අර වයසට යනකම් මේ පුට්ටුවෙන් බහින්නේ. ආවා. එහෙම එපා. හැමදාම පොල් දේශපාලනය කරලා ඉපාරගනේ. දේශපාලනය කරලා ඉපාරලා. The Manhattan Fish Market. Manhattan Fish Market එකේ ඉන්ෂුරන්ස් එකට ආවා අපි one goal place වල තියෙනවා. ලන්ච් එකට ගන්න කියලා මමයි අපේ මොහමඩ් මුජාහිද් සම්බන්ධ එක්කාලේ මේකේ රීසනබල් රේට් තියෙන්නේ. මේකේ රීසනබල් රේට්ස් තියෙන්නේ. මම පෙන්නන්න අම්මට හුදු වෙනවා. මෙතන fried calamari, hot and spicy chicken wings, fried coconut mushroom රේට් එකත් අවුලක් නැහැ 1800 1700 1000 සිංගල් පෝෂන් මම හිතන්නේ garlic තියෙනවා මේක side dishes තියෙනවා වෙන ගන්න බටර් garlic rice salads මගේ ආසම එක තමයි තියෙන salads දන්නවනේ ඉතින් salads තියෙනවා රීසනබල් රේට්ස් මම හිතන්නේ මේ මෑන්හටන් එකේ බලාගෙන ඉන්න ඔයාලට මම මේ මෙනු එක චුට්ටක් පෙන්නන්නේ පොඩ්ඩක් ගන්න සුපිරි හොඳේ ලොකු ප්‍රයිසස් නෑ මේ වගේ තියෙනවා මෙන්න ෆිෂ් චිකන් ප්‍රෝන්ස් ඒ ටිකක් තියෙනවා වැඩි උක බලන්න මුජාහිඩ් කොහමද කෑම කො ඈ කන්න බෑ සුපිරිද ඈ මේ සුපිරි මේක කටට කාලා බලමු මට ලුඩු වෙනවා සුපිරි මට ෆුඩ් රිවිව් ගන්න තේරෙන්නේ නැහැ මේක සුපිරි ප්‍රයිස් වලට බය වෙන්න එපා ඇවිල්ලා ගන්න මේක මේ අර චිකන් ලෙග් එකක් නෙවෙයි තියෙන්නේ මචං මේ චිකන් බ්‍රෙස්ට් එකෙන් තයි එකෙන් හොඳට ෆ්‍රයි කරලා සුපිරි විදිහට තියෙනවා ෆ්‍රයි කරලා සුපිරි විදිහට තියෙනවා සුපිරි මෙන්න මල්ලි ඇත්තටම ලන්ච් එක ගන්නකොට පොඩි වෙනසකටත් එක්ක කතා කරන්න ඕනේ අපි මේ ටිකේ පොලිටික්ස් කරනවානේ ඒ කියන්නේ දැන් ඉන්න දේශපාලන පක්ෂ ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි 140ක් විතර කාන්තා නියෝජනේ ඉන්න ඕනේ කියලා මල්ලි කාන්තා නියෝජනේ ඉන්න ඕනේ කියලා පක්ෂයක හැබැයි මම නම් දකින්නේ ඒකේ සාමාන්‍යයෙන් ඒකේ පොඩි කපටිකමක් විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාන්තා නියෝජනේ වැඩි කරන්නේ ඒ ඡන්ද පදනම වැඩි කරගන්න. මොකද සාමාන්‍යයෙන් ගෙදර ගෘහ මූලිකත්වයේ සාමාන්‍යයෙන් දැනට ලංකාවේ නාමිකව පිළිමයකට තිබ්බත් සාමාන්‍යයෙන් බහුතරයේ තියෙන ගෑනු කෙනෙක් තමයි නැද්ද තියෙන්නේ. නැද්ද එහෙම තියෙන්නේ. එතකොට කාන්තාවන් එක්ක පවුලත් එක්ක කාන්තාවව දේශපාලන ගෙනල්ලා එයාගේ පවුල තියෙන ඡන්ද ටික හදාගන්න කාන්තාවන් දේශපාලනේ වැඩි කරගන්න එකෙන් හම්බ වෙනවා. හැබැයි ඒ කාන්තාව 160ක් දේශපාලනයට එන්න ඕන කියන එකේ ඇත්තටම ඒක හොඳකුත් තියෙනවා. හැබැයි ඊට වඩා මම අපි දකින විශ්වාස කරන එක තමයි තරුණයන් දේශපාලනයට එන්න ඕන කියන එක. කාන්තාවෝ වේවා පිරිමි වේවා මේ දෙකෙම බහුතරේ තරුණයන්. දැන් තාම තරුණ පක්ෂවල තරුණයන් තැන නැහැනේ. දැන් ඉස්සරහට තරුණයන් තැන තියෙන්න ඕනේ පක්ෂවල. නැද්ද? දැන් කොළඹ කොට්ටාසවල මම කියන හැම පක්ෂෙම කාසන කොට්ටාසවල තරුණයන්ව දැම්මම අවස්ථාව දෙන්න ඕනේ තරුණ ප්‍රතිශතය වැඩි වෙන්න ඕනේ. ඉතින් මේකට මුස්ලිම් කොම්ප්ලෙක්ස් එකෙන් තමයි මේ ඉස්සරෝම බකට් එක ඇදලා තිබ්බේ මුස්ලිම් කොම්ප්ලෙක්ස් එකකින් පටන්ගෙන තිබ්බා. ඒ වගේම අනිත් හැම පක්ෂවලටත් ඒ විදිහට එකතු වෙන්න කියලා අපි කියනවා. ඒ විදිහට අපි විශ්වාස කරන විදිහට එකතු වෙයි කියලා නේ. ඒ විදිහට එකතු වෙයි කියලා විශ්වාස කරනවා. මිනිසුන්ට මුල මතක තියෙයි කියලා විශ්වාස කරනවා නේ. මුල මතක තියෙයි කියලා නේ මල්ලි. ගියා වගේ නෙවෙයි අපි බලාපොරොත්තු වෙන සේවය ජනතා සේවයක් කරයි කියලා නේ. කරයි. අපි විශ්වාස කරන අපි බලාගෙන ජනතා සේවයක් කරයි කියලා විදිහටම ඒ තරුණ නායකයන් ගැන තියෙන විශ්වාසය යාලා ගියාට පස්සේ ඒ විදිහට මාලිගාවත් විතරක් නෙවෙයි මැද කොළඹේ හැම තැනම ලස්සනට හදලානේ. ලස්සනට හදයි කියලා අපි විශ්වාස කරනවා. මේක සුපිරි බිරියානි කියන්නේ. සාමාන්‍ය ෆුඩ් රිවිව් කරන්නේ නෑ මම. පුදුම බිරියානි එකක් කනවා නම් පුදුම ගේමක් දීලා මම හොයනවා මල්ලි. හොඳේ. පුදුම බිරියානි ගන්න දැන් මිනිස්සු ගොඩක් බුහාරිකට යන්නේ නැතන. බුහාරිකේ මට සෙට් වෙන්නේ නෑ. ඒ බුහාරිකේ සුවඳ තියෙනවා. සුවඳ දෙනවා. අර හොඳයි මේ තලප්ප කට්ටියක තියෙන එක හොඳයි. මේ කොයිද මම මේ ළඟදී ගියා කොයිද මේ රාජගිරි තියෙන එක මරු. අනිත් එක තමයි මේ ටවුන් හෝල් එක ඉස්සරහ තියෙනවා වම් පැත්තේ උඩ මේ සුල්තාන් ප්ලේස් එක. සුල්තාන් ප්ලේස් මරු බිරියානි වලට. සුල්තාන් ප්ලේස් එකේ කන්න
එතකොට චෝල එකේ කාලා තියෙන චෝල එකේ බිරියානි එක මට සෙට් වෙන්නේ නැහැ. මේක මරුව. මෙන්න මේක බෑන් නැටන් බිරියානි එක ඔයාලට මොකද හොඳයි. හැමතැනම චිකන් ලෙග් එක දෙන්නේ මේකෙන් නම් එහෙම නැහැ. බෙස්ට් එකම කපලා ලස්සනට දෙනවා. අර බලන්න. උඹලගේ කොයි බං මේ උඹලගේ මේ පක්ෂේ මේ කවුද මේ ඔයා උඩ දාගෙන ඉන්නේ කවුද මේ ප්‍රසාද් මොකද උනේ ප්‍රසාද් මේ කිය ප්‍රසාද් දාලා තියනවා 20යි ඔන්න ආණ්ඩුව වැඩනා කියලා ආණ්ඩුවට හොඳටම ගහපු විපක්ෂ කතානායකතුමා විදිහට අපි දැක්කා මෙයාලගේ බොස් ප්‍රසාද් සිරිවර්ධන ඉතින් ප්‍රසාද් සිරිවර්ධන මේ වෙලාවේ ආණ්ඩුවට කඩ යනවා කියලා පොඩි සැකයක් තියෙනවා අද කියලා තියෙනවා 20යි මේ යන ප්‍රතිපත්තිය හොඳයි 20යි 29 වෙනකම් මේ ආණ්ඩුව මේ විදිහට තියෙනවා කියලා ඇයි ප්‍රසාද් එහෙම කිව්වේ ඒක තමයි අද රැට එයා උත්තරේ දෙයි කියන මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක දැම්මනම් එයා උත්තරේ දෙයි එදාට ඉන්නවද නැද්ද කියලා බලමු. අනේ සජපෙත් එක්ක ඉන්නවද කියලා. එයාට නඩුවක් ඒවා කසුමුසුවක් තියෙනවනේ. ආණ්ඩුවෙන් දානවා කියලා තියෙන්නේ. ඒක බයලා එහෙම කියලා දන්නේ නැහැ. දැන් මේ අනුර කුමාර දිසානායකගේ ඒ කාලේ අපි දැක්කනේ. නේ ඒවත් දැකලා දැන් එයා කරන වැඩත් එක්ක ගත්තාට පස්සේ අපිට හර්ෂ ගැනත් මට තියෙනවා ඒ වගේ හර්ෂත් හොඳයි. ඒ කියන්නේ රට පාලනය කරන්න නෙවෙයි. ඒ මට හිතෙනවා හර්ෂත් හොඳයි මල්ලි කැම්පස් එක කතිකාචාර්ය දෙන්න. උපදේශය දෙන්න. ඒ වගේ එකට මැච් වෙනා විතර වැඩක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ පැට්‍රික් එක. වයිසල් සෙට් එක තමයි තාම මේ අලුතින් පොදු විපක්ෂයක් විදියට එන්නේ. තාම පරණ මෝනු ටික තමයි ඉස්සරහට දාලා මේ ආම්බ පෙල් ගන්න හදන්නේ. ඒ කියන්නේ පොහොට්ටුවෙන් වේවා, සමගි ජන බලවේගයෙන් වේවා, එක්සත් ජාතික පක්ෂයෙන් වේවා. එතකොට අය කවුද ඉන්නේ මේ මුස්ලිම් කොංග්‍රසයේ නම් දැන් ඇදිලා ගිහලා ආරයි ඇදිලා ගිහලා ආරයි. ඉතින් හැමෝගෙම තරුණ සෙට් එක දැන් ඉස්සරහට එනවා. ඔයාලට පක්ෂය ඇතුලේ උරුම තැන ඔයාලා ඉල්ලන්න. ඒක තනියම ඉල්ලුවොත් ගෙදර යන්න වෙයි. විරත් පක්ෂයක් කියනවා අපිට තරුණ සෙට් එක වැඩි කරගෙන යන්න. ඇත්තටම මෛත්‍රී ගුණරත්නමාන අද ප්‍රතික්ෂේප නායකයෙක්. ඉතින් අපේ තරුණ ප්‍රජාව අපි පක්ෂය ඇතුලේ වැඩි කර ගන්නවා වගේම තරුණ ප්‍රජාවට තැන දෙනවා වගේම අලුත් තරුණ නායකයෝ හදන්න ඕනේ මට දැන් ඉන්න වයසක නායකයෝ පෙන්ෂන් ගියාට පස්සේ නෙවෙයි. එයාලා ඉති තමයි හදන්න ඕනේ. ඔව් එයාලා තියාගෙන හදන්න ඕනේ. එතකොට තමයි අර කටට කියලා දෙන්න පුළුවන්. එයාලගේ අත්දැකීම ඒකට තියෙනවා. ඒකනොත් කියලා දෙන්න පුළුවන්. එයාලගේ අත්දැකීම ඒකට කියලා දෙන්න පුළුවන්. ඒ වෙලාවට ඉතින් ඒව තියාගෙන අදන් නැතුව අර ත්‍රිවිල් එකට නැගකට පස්සේ මේ වයසට යනකම් පුට්ටු ටික. ඒ වගේ තමයි මුන්ට බලය දුන්නාට පස්සේ අර වයසට යනකම් මේ පුට්ටුවෙන් බහින්නේ නැහැ. එහෙම එපා මේ දැන් ඒක මුස්ලිම් කොම්ප්‍රෙසර් වගේ අරුණ සෙට් එකක එකතු වෙලා තමන් සුදුසු තැන තමන්ගේ ජවය පොදු ජනතාවට පාවිච්චි කරන්න. පොදු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් පාවිච්චි කරන්න.